ආයුබෝවන්. අද අපි අරන් ආවේ ඔයාලා එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට විසඳුමක් අරගෙන. ඒ තමයි මේ පාවහන් වලින් දුක දැහැමීමේ ප්‍රශ්න. අද අපි කතා කරමු මේ පාවහන් වලින් දුක දැහැමීම වළක්වා ගන්න කරන්න පුළුවන් එදිනෙදා ජීවිතයේදී විසඳුම් කිහිපයක් ගැන. අපි වීඩියෝට පාවහන් පැළඳීමේදී පාදවලට දහඩිය දැමීම නිසා පාවහන් වලින් අප්‍රසන්න දුගදක් හැමීම තියෙන ගැටලුව අපි හැමෝටම තියෙන. ඒ කාන්තා පිටිමි හැමෝටම පොදු ලක්ෂණයක්. පාසල් යන දරුවන්ට මෙන්ම රැකියාවට යන පුරුෂයන්ටද මේ ගැටලුව තදබල ලෙස ලක්වන්නට සිදුවේ. අපි අද කතා කරමු මේ සියලු දේටම විසඳුම් කිහිපයක් ගැන. අංක 1. බේකින් සෝඩා භාවිතය. බේකින් සෝඩා කියන්නේ නිවසේ ඇති බොහෝ ගෘහාශ්‍රිත ගැටලු වලට විසඳුම් හොයන මැජික් එක. ඔබට මේ මැජික් එක මේ දුගද හමන පාවහන් වලටත් භාවිතා කරන්න පුළුවන්. බේකින් සෝඩා ස්වල්පයක් මේ පාවහන් තුලට දමා දුගද පහව යන තෙක් රාත්‍රිය පුරා තැබීම මේ සිදු කරන්න පුළුවන්. අංක 2. ලුණු භාවිතය. පාවහන් තුලින් නැගෙන අප්‍රසන්න දුර්ගන්ධය වැළැක්වීම සඳහා ඒවත් තුලට ලුණු එක් කිරීමෙන් හොඳ ප්‍රතිඵලයක් ඔබට ලබා ගන්න පුළුවන්. අංක 3. තෙල් වර්ග භාවිතය. කරමුණටි තෙල්. ඔයාලා හොඳටම දන්න තෙල් වර්ගයක්. මේ තෙල් ටිකක් ටිෂුවකකින් පොඟවා හෝ රෙදි කැබල්ලකින් පොඟවා සපත්තුව තුළ රැයක් පුරා තැබීමෙන් මේ ගැටලුවට විසඳුමක් හොයන්න පුළුවන්. අංක 4. ඇල්කොහොල් භාවිතය. අධික ලෙස දුර්ගන්ධයටපත් පාවහන් ඇල්කොහොල් ස්වල්පයකින් පිරිමැදීමෙන් මේ පාවහන් වලින් එන දුගඳ නැති කරගන්න පුළුවන්. අංක 5. ටී බෑග් භාවිතය. ටී බෑග් එකක් උතුරන වතුරට දමා මිනිත්තු 3ක් පමණ තබන්න. පිටතටගෙන හොඳින් නිවෙන්නට ඉඩ හරි. ඉන්පසු පැයක් පමණ ඔබේ ගඳගසර සපත්තුවේ තැබීමෙන් මේ පාවහන් වලින් එන දුර්ගන්ධය නැති කරගන්න පුළුවන්. අංක 6. ලදරු පුයර භාවිතය. ලදරු පුයර ගඳගසන සපත්තුව තුළට ඉසිම වගිනුත් මේ අප්‍රසන්න දුර්ගන්ධය වළක්වා ගන්නට පුළුවන්. නමුත් මේ සපත්තුව පැළඳීමට පෙර පුයර ඉවත් කරගන්නත් අමතක කරන්න එපා. මොකද ඔයා ලිස්සීමකට ලක් වෙන්න පුළුවන්. අංක 7. ශීතකරණයේ ඩීවිෂයක තුල තැබීම. සපත්තු කුට්ටමේ ඇති මඩ සහ කුණු හොඳින් ඉවත් කර හොඳින් සෝදා වේලා ගන්න. ඉන්පසු ශීතකරණයේ ඇති ආහාර ද්‍රව්‍ය ඉවත් කර සපත්තුව එහි දමන්න. රැයක් පුරා මේ තැබීමෙන් ඔයාගේ පාවහන් වලින් එන දුර්ගන්ධය නැති කරගන්නට පුළුවන්. මේ වීඩියෝ එක හොඳයි නම් my points අපිව subscribe කරන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි මේ ගැටලුවට මුහුණ දෙන ඔයාගේ යාළුවටත් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් හැමෝටම සුබ දවසක්.